විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අර තමුසේගේ පොතත් අරගෙන මෙහෙ එනවා. කාලට ගිහිල්ලා ලියා ගන්නවා. තමුසේගේ පක්ෂයෙන් අර කාන්තාර වතුර ගහලා දැක්කනේ. පොත අරගෙන ලියා ගන්නවා නම එක එක නම නාශීර් සජිත් ප්‍රේමදාස මේ අහගන්නවා. තමුසේගේ පක්ෂයේ ඉන්න අනිත් ඒවා ඔය යටින් ඉන්න එක එකක් මේ රට හදන්න දෙන්නේ නැහැ. මොකද දන්නව මේ රට හැදුවොත් තමුසේලාට ආයේ දේශපාලනේ ගමනක් නැහැ. තමුසේලා ඒක වළක්වන මුල ඉඳන්ම එහෙම. තමුසෙත් එහෙමනේ ඔය පොතක් කරගෙන අතන මෙතන ගිහිලා අරක දුන්නේ නැහැ මේක දුන්නේ නැහැ ගන්නවා. මොනවා හරි කරන ඔය මිනිස්සුන්ට අර යට ඉන්න උන්ට කියන මොනවා හරි කරන්න කියලා. මිනිස්සු වෙනුවෙන් තමුසේලා ඔක්කොම කාලා බිල ජීවත් වෙන ඔය මිනිස්සුන්ගෙන්නේ ඔය නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා බලන්න අර වාලගේ වට්ටියම්ම කෙනෙක් ගාලේ නගර සභාවේ නිමාලි චම්පිකා ඔය ගෑණිකේ කොණ්ඩේ කට්ටෙන් හරි කවුරු හරි ඇල්ලුණා කාන්තා හිස්සනය. දැන් මේ ගෑණි ගිහිල්ලා ඒ තවත් ගෑණි කෙනෙකුට වතුර ගහනවා. බලන්න මේ වීඩියෝ එක හොඳට. මුම්මේ පඳුරක් ගන්න බල්ලොත් එක්ක läගලා හදාපෙවුන්. නැත්තම් මේ වගේ සාරි ඇඳගෙන ඇවිල්ලා වතුර බෝතල අරන් ගිහලා තමන්ගේම ජාතිය උන්ට තමන්ගේම වර්ගයේ උන්ට වතුර ගහනවද? නිමාලි චම්පිකාට කියන්නේ ඔය සාරිය ගලවලා දාලා යට ඇඳුම පිටින් යන ඔය ගාලේ හතර වටේ නම්බුයි ගෑණියෙක් කියලා කියන්නවත් බෑ. බලනෝයි අක්කිලි වගේනේ වැඩ කරන්නේ. කාන්තා නියෝජනය අම්මගේ රෙද්ද තොපි ඇවිල්ලා බල්ලෝ අහවල් වැඩේ කරලා අම්මට ජාතක වෙච්ච උන්. එහෙම නැත්තම් ඔය වගේ සක්‍රිය වැඩ කරන්නේ නැහනේ. තමසලා ඔය විරුද්ධ වෙන්නේ මොකටද? තමන්ගේම ප්‍රදේශي තමන්ගිටම ඡන්ද දීපු මිනිස්සුන්ට සංවර්ධනය කරන්න හදනවා තමුසලා විරුද්ධ වෙනවා. තමුසලාගෙන් කොහොමද රටක් සමාජයක් හදන්නේ? තව ඉන්නවා ප්‍රභාස්වර රත්න කපිල ප්‍රසන්න සත්තු වගේ. ඔයාලගේ කතරෙන් ගිහිල්ලා කරන සක්කිලි වැඩමේ ජීවිතේට ඔයාලට මුන් කවදාවත් හොඳක් කරන්න දෙන්නේ නැහැ මතක තියාගන්න. ඔයාලා හැමදාම උතන තමයි තියන්නේ මු. තමුසලාගේ ආණ්ඩුව ඇතිවල සංවර්ධනය කරලා කළා තිබුණා නම් තමුසලා විපක්ෂයකට යන්නේ නැහැ නේ ඔය. එහෙනම් තමුසලා හැමදාම ආණ්ඩුවේ. තමුසලා නොකරපු දේවල් කරන් තමයි මිනිස්සු ඡන්දිලා තියෙන වෙන පක්ෂයකට. ඒ මිනිස්සු දෙයක් කරනවා තමුසලා ඒක කරන් දෙන්නේ නැහැ. ජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ මේ තමුසලාගේ පක්ෂවල මිනිස්සු ඔය. ජීවිතේට ගමනක් නැහැ. මිනිස්සුන්ගෙන් කාලා මිනිස්සුන්ගෙන් ඇඳලා මිනිස්සුන්ගෙන් ජීවත් වෙලා මිනිස්සුන්ට කෙලිනෝනේ. කොහොමද ඔය රටක් හදන්නේ? පරපුරක් හදන්නේ, සමාජයක් හදන්නේ? තමුසලා කවමදාවත් මේ රට හදන්න දෙන්නේ නැහැ. හැදුවොත් තමුසලාට ගමනක් නැහැ. ආ නැද්ද?